ආයුබෝවන් සුබ දවසක් කියලා පිළිගන්නවා ටොපික් බේස් ශ්‍රී ලංකා YouTube channel එකට එකතු වෙලා ඉන්න ඔයාලා හැමෝම. ඉතින් අද අපි කතා කරන්න යන්නේ ඉතාමත් වැදගත් පාඩමක්. ඒ තමයි සතියේ දින සහ දවස් ගැන. EPS topic නවනිර්දේශය පෙළපොත් දෙකේ 5 වෙනි පාඩම තමයි නල්චාවා යෝයිල්. නල්චාවා යෝයිල් සතියේ දින සහ දවස් dates and days of the week. ඉතින් මේ පාඩම EPS topic විභාගෙට වගේම ඔයාලගේ පෞද්ගලික ජීවිතයටත් ඔයාලා කොරියාවට යන්න ඉන්න අය විදිහට කොරියාවට ගියාට පස්සේ වැඩ කරද්දී ඒ වගේම එදිනෙදා ඔයාලගේ කටයුතු කරගනිද්දී වැඩ බිමේදී ඒ වගේම එළියේ සමාජයේදීත් ඔයාලට ගොඩාක් වැදගත් වෙන පාඩමක් තමයි මේ දින සහ දවස්. හරි. ඉතින් මේක ඔයාලා ඉතාම උනන්දුවෙන් ඉගෙන ගන්න කියලා මම ඔයාලට ආරාධනා කරනවා මේ පාඩමත් එක්ක එකතු වෙලා මේක උනන්දුවෙන් ඉගෙන ගන්න. මේ අභ්‍යාස ඔක්කොම කරලා මේ දින සහ දවස් සම්බන්ධයේ ඇසුරින් අහන ප්‍රශ්න වලට ඔයාලගේ ජීවිතේට ඒ ඇසුරින් එන ගැටලු වලට විසඳුම් හොයාගන්න ඉතාම ලේසි වෙනවා එහෙම වුණොත්. ඉතින් මම නැවතත් ආරාධනා කරනවා topic based ශ්‍රී ලංකා YouTube channel එක, ඒ වගේම topic based ශ්‍රී ලංකා Facebook page එක ෆලෝ කරලා නැති, සබ්ස්ක්‍රයිබ් කරලා නැති ඔයාලා හැමෝටම සමාදරෙන් අපේ channel එක සබ්ස්ක්‍රයිබ් කරන්න, Facebook page එකත් එක්ක එකතු වෙලා ඉන්න. ඒ වගේම ඔයාලට මොනවා හරි ගැටලුවක් තියෙනවා නම් අපේ මොනවා හරි අඩුපාඩුවක් ඔයාලා දැක්කොත් කරුණාකරලා අපේ WhatsApp group එකක් තියෙනවා. ඒ group එකට හරි පෞද්ගලිකව හරි message එකක් දාන්න, කතා කරන්න පුළුවන් ඕන වෙලාවක. අපි ඕන වෙලාවක ඔයාලා වෙනුවෙන් අපගේ සේවාව ලබා දෙන්න අපි සූදානමින් ඉන්නවා. හරි. අපි සතියේ දවස් ගැන ගත්තොත් එහෙම ඉරිදා සන්ඩේ ඉරිදට කොරියන් භාෂාවෙන් කියන්නේ ඉරෙෝයිල් ඉරෙෝයිල්. සඳුදා උරෙෝයිල්. අඟහරුවාදා වායෝයිල්. බදාදා සුයෝයිල්. බ්‍රහස්පතින්දා මොගියෝයිල්. සිකුරාදා කොම්යෝයිල්. සෙනසුරාදා තෝයෝයිල්. ඉතින් මේක ඔයාලට ලේසියෙන්ම ඉගෙන ගන්න පුළුවන්. මෙහෙම අපි ගත්තොත් එහෙම මේ හැම දවසෙම යෝයිල් කියන එක තියෙනවා. අපි යෝයිල් නැතුව මුල ටික විතරක් මතක තියාගත්තොත් අපිට හැම දවසකම යෝයිල් එන නිසා අපිට ඊට පස්සේ ඒක දාලා කියන්න පුළුවන් මේ ඉල් වොල් වා තු මොක් ගම් තෝ. ඉතින් මේ හැම එකටම යෝයිල් පොදුයි. අපි මේ ඉල් වොල් වා සු මොක් ගම් තෝ කියන එක මතක තියාගෙන යෝයිල් කියන එක අපි ඒක අන්තිමට එකතු කරනවා කියලා මතක තියාගත්තාම මේ සතියේ දවස් 7 මතක තියාගන්න ලේසි. මොනවාද? ඉල් වොල් වා සු මොක් ගම් තෝ. ඉරිදා, සඳුදා, අඟහරුවාදා, බදාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා, සෙනසුරාදා. ඒ විදිහට තමයි සතියේ දවස් 7 මතක තියාගන්න ලේසි ක්‍රමය. හරි. මේ සතියේ දවස් මුදල් වෙලාව ඒ වගේ පාඩම් වලදී ළමයි එකපාරේම මතක තියාගන්න අමාරුයි. කොහොමත් වෙන භාෂාවක් අපි මව් භාෂාව නෙමෙයි, අපි මුලින්ම සමහරලාවට මුලින්ම තමයි අපි මේ වචනයක් අහන්නේ, ඉගෙන ගන්නේ, දකින්නේ, මේ අකුරු මේ වචන දකින්නේ, ඒවත් අකුරු සම්බන්ධ වෙලා තියෙන හැටි දකින්නේ. අපි හෝඩිය ඉගෙනගෙන තියෙනවා, ග්‍රැමර් ටිකක් ඉගෙනගෙන තියෙනවා, පාඩම් කීපයක් පහු කරලා තියෙනවා. නමුත් අපිට මේ එකපාරම මේක මතක තියාගන්න ඕනේ කියලා එකක් නැහැ. එහෙම මතක තියාගන්න බෑ වෙන භාෂාවක්. එහෙම මතක තියාගෙන එක එක්කෙනාගේ කැපැසිටි එකේ හැටියට එහෙම පුළුවන් ඇති. නමුත් මම කියන්නේ පොදුවේ ගත්තට පස්සේ ඔයාලා නිතරම කරන මේක ප්‍රැක්ටිස් කරන තරමට ඔයාලට මේක මතක හිටිනවා. මොකද ඔයාලා කනගාටු වෙන්න එපා මට අනේ එකපාරක් පාඩම් කරාට මේ සතිය දවසට මතක හිටින්නේ නැහැ නේ කියලා. එහෙම මතක හිටින්නේ නැහැ. ඔයාලට ඒවට ක්‍රම තියෙනවා. මේව පොඩ්ඩක් ලියලා බිත්තිය ගහ ගන්න පුළුවන්. ඔයාලට නිතරම පේන තැනක අලව ගන්න පුළුවන්. නිතරම
නෝට් එකක් දාගෙන යන්න පුළුවන්. ඔයාලා වැඩ කරද්දි මොනවා හරි වැඩක නිරත වෙනවා නම් ඒ අතරේ පොඩ බලන්න පුළුවන්. ෆෝන් එකට දාගෙන අහන්න පුළුවන්. ඉතින් ඒ වගේ ක්‍රම තියෙනවා. ඒවත් එක්ක ප්‍රැක්ටිස් කරලා ඔය ටිකෙන් ටික මතක තියාගන්න. එකපාරම මේක 100%ක් පර්ෆෙක්ට් ඉගෙන ගත්ත කෙනෙක් නෑ ඉතින් ඇත්තටම. ඒක නිසා ටික ටික තමයි පියවරෙන් පියවර තමයි ඉදිරියට යන්න ඕනේ. එතකොට ඔයාලට මහන්සිත් අඩුයි. ඔයාලගේ ස්ට්‍රෙස් එකත් අඩුයි. ලස්සනට ඔයාලගේ වැඩ ටික කෙරෙනවා. හොඳයි. අපි මේකේ කොටස් තුනක් ගත්තට පස්සේ මේකේ මුන් බොප් එකේ ග්‍රැමර් කොටස එනවා ඒ කියන කොටසක්. ඒ කියන්නේ මේ වෙලාවත් එක්ක සම්බන්ධ වෙලා මොන වෙලාවෙද කියන අදහස එන කොටසක් එනවා. ඒ වගේම අස් ඔස් කියන එක මේක ඇත්තටම අස් ඕයෝ ඔස් ඕයෝ කියන කොටස් දෙකේ ඉන්නේ. ඒ කියන්නේ යම් කිසි ක්‍රියාපදයක් එක්ක එකතු වෙලා ඒක මොන වෙලාවෙද කරේ. ක්‍රියාපදයක් හෝ විශේෂණ පදයක් එකතු වෙලා මොන වෙලාවෙද අතීත කාලය ගැන හඟවන කොටස් දෙකක් තමයි මේ. හරිද? ඒ දෙක. ඊට පස්සේ vocabulary එක ගත්තට පස්සේ yoil days of the week සතියේ දවස්. සතියේ දවස් ඉගෙන ගන්න පුළුවන්. ඒ වගේම නාල්චා පල්යොන් ඕහි නාල්චා පල්යොන් ඕහි ඉගෙන ගන්න පුළුවන් vocabulary related to dates දින හා සම්බන්ධ වචන මාලාව. ඊට පස්සේ ඉගෙන ගන්න පුළුවන් මුනා වචොම්බු යටතේ culture and information කොටස යටතේ ඉගෙන ගන්න පුළුවන් යන්ඩොක්වා උම්බ්යොක් කියන සෝලයින් ලුනා කැලෙන්ඩර්ස් ඒක අපි ඒ අන්තිම කොටසේදී ඉගෙන ගන්නවා. ඊට පස්සේ මෙතන learning objectives මේ පාඩමේ අපිට දීලා තියෙනවා. අන්න මේ පාඩම ඉවර වෙනකොට යෝයිරල් මල්හසු ඉත්තා අන්න සතියේ දවස් ඔයාට තියන්න පුළුවන්. අද කවද්ද බ්‍රහස්පතින්දා නම් අද කවද්ද සිකුරාදා නම් කවද්ද සෙනසුරාදා නම් තෝයෝයිල් ඉරිදා ඉරියෝයිල් සඳවෝරෝයිල් කියන්න පුළුවන් කියන විශ්වාසය වාට ඇති කරගන්න පුළුවන්. එතකොට නාල්චාරල් මුත්කෝ තේදබ්හල්සු ඉත්තා දින සම්බන්ධයෙන් උත්තර දෙන්නත් ඒ සම්බන්ධයෙන් ප්‍රශ්න අහන්නත් පුළුවන්. හරිද? ඉතින් ඒ කොටස් දෙක ආවරණය වෙනවා කියලා කියනවා. හරි. ඊට පස්සේ vocabulary part එක ගත්තට පස්සේ යෝයිල් days of the week සතියේ දවස්. ඔන්න බලන්න Monday සඳුදා වොරයෝයිල් අඟහරුවාදා හොයෝයිල් බදාදා සුයෝයිල් බ්‍රහස්පතින්දා මොක්යෝයිල් සිකුරාදා කම්යෝයිල් සෙනසුරාදා තෝයෝයිල් ඉරිදා ඉරෝයිල්. හරි. sorry. ඉතින් එතන මෙතන උදාහරණයක් විදිහට දීලා තියෙනවා බදාදා සුයෝයිල් ඕනල් අද කියලා today. එතකොට ඊයේ ඊයට කියන්නේ ඔජේ ඊයේ yesterday එහෙමනම් අද බදාදා නම් ඊයේ අඟහරුවාදා නේද? කොරියාවෙත් ලංකාවේ වගේම තමයි වෙන දවසක් එන්නේ සතිය දවසට පිළිවෙලට එන්නේ හොඳේ. හරි. එතකොට ඕනල් today අද බදාදා නේයිල් හෙට මේ නේයිල් හෙට tomorrow අද බදාදා නම් හෙට බ්‍රහස්පතින්දා මොග්යෝයිල් බ්‍රහස්පතින්දා මොග්යෝයිල්. හරිද? ඒ වගේම බලන්න අපි සාමාන්‍යයෙන් ගත්තට පස්සේ සතියේ දවස් කියලා කියන වැඩ කරන සතියේ දවස් අපි කොරියානු භාෂාවෙන් කියනවා ප්යොන්ඉල් කියලා. ප්යොන්ඉල් කියලා කියනවා. ඒව තමයි සඳුදා අඟහරුවාදා බදාදා බ්‍රහස්පතින්දා සිකුරාදා වැඩ කරන සතියේ දවස්. හැබැයි ඔයාලා E9 වීසා එකෙන් හරි වෙන වැඩ කරන වීසා එකකින් කොරියාවට ගියොත් ගොඩක්ම අපි E9 යන්නේ. හරිද? එහෙම ගියොත් එහෙම ඔයාලගේ වැඩ කරන දවස් සමහරට මේ දෙකත් අයිති වෙන්න පුළුවන්. මොකද කම්පැනි එකේ හැටියට සමහර කම්පැනි වල සතියේ දවස් 5 විතරයි. සමහර කම්පැනි වල සෙනසුරාදා වරුවක් වැඩ කරනවා. සමහර කම්පැනි වල සෙනසුරාදා දවසම වැඩ කරනවා. සමහර කම්පැනි වල තියෙනවා සතියෙම වැඩ කරනවා. සමහර කම්පැනි වල shift එකට වැඩ කරනවා. ඔයාලට
වැඩ කරද්දි සතියේ මැද නිවාඩුවක් හම්බ වෙනවා. ඉරිදත් වැඩ එහෙම තියෙනවා. ඒව ඉතින් ගණන් ගන්න එපා. ඔයාලා සතියේ දවස් 5 විතරක් වැඩ කරන්න කොරියාවට යනවා නම් ඇත්තටම එහෙම යන්නත් එපා. පුළුවන් තරම් වැඩ කරන්න බලාගෙන යන්න. වැඩ කරන්න. ඔයාලා වැඩ කරන තරමට ඔයාලට ප්‍රතිඵල වැඩි. වැඩ කරන තරමට මාසය අන්තිමට බර වැඩි වෙනවා ඔයාලගේ සාක්කුවේ. හරිද? ඒක නිසා පැය ගානටනේ. පැය ගානට තමයි මීටරේ කැරකෙන්නේ පැය ගානට. ඒක නිසා ඉස්සර නම් අපි ඉන්න දවස්වල ගොඩක් වෙලාවට අපි සෙනසුරාදාත් එක්ක තමයි වැඩ කරේ. සතිය දවස් 6ක් වැඩ කරා ඉරිදා නිවාඩු. ඊට පස්සේ අන්තිමට හිටපු කම්පැනි එකේ ෂිෆ්ට් එක වැඩ කරේ. ඒක සමහර ලාවට නයිට් ෂිෆ්ට් එක සෙට් වෙනවා. එහෙම වුණාම සමහර දවස්වල ඉරිදත් වැඩ. නමුත් සතියට එක දවසක් ෆුල් ඩේ ඔෆ් එකක් හම්බ වෙනවා. හරි. ඉතින් ඒක එක විදිහයි කම්පැනි වල. හරි. හරිද? එතකොට මෙතන ප්යොන්ඉල් කියන්නේ සතියේ දවස් චූමල් කියනවා මේ ජූ කියන්නේ සතිය. ජූ කියන්නේ සතිය. ජූමල් කියන්නේ වීකෙන්ඩ්. ජූමල් කියන්නේ සැටර්ඩේ සන්ඩේ. සෙනසුරාදා ඉරිදා. තෝයෝයිල් ඉරයෝයිල් තමයි සතිය අන්ත කියලා හඳුන්වන්නේ. හැබැයි දැන් අපේ යාළුවෝ ගොඩාක් කොරියාවෙන් ඉඳන් ආපු අය ගොඩක් ඊශ්‍රායල් යනවා නේද? ඊශ්‍රායල් වල සතියන්ත සිකුරාදා සෙනසුරාදා. එයාලා ඉරිදා සතිය දවසක් විදිහට ගණන් ගන්නේ. සිකුරාදා සෙනසුරාදා තමයි සතිය අන්ත විදිහට එයාලා පාවිච්චි කරන්නේ. එහෙම ඒ වගේ තවත් රටවල් තියෙනවා මං හිතන්නේ. මං දන්නේ නැහැ. ඒ කියන්නේ මං ඊශ්‍රායල් ගැන මං දැක්කා Facebook එකේ දාලා තිනවා. ඒ විදිහට තමයි එයාලා පාවිච්චි කරන්නේ කියලා. හරි. ඒත් ඔයාලා හොයලා බලන්න හොඳේ. මේ කොරියාවේ සාමාන්‍ය විදිහට ලංකාවේ විදිහට තමයි සතිය බෙදෙන්නේ. එතකොට මේඉල් කියලා වචනයක් තියෙනවා මේඉල්. මේඉල් කියන්නේ මොකද්ද? එවරිඩේ හැමදාම. ඔයාට කොරියාවට ගියහම ඔයාගේ සජන්නින් කියන්න පුළුවන් මේඉල් ඉල්හේ හැමදාම වැඩ එහෙම කියලා කියන්න පුළුවන්. හරි. ඒ කියන්නේ හැමදාම. ඒ වගේම මෙතන තියෙනවා පොඩි ටිප් එකක්. මුසුන් කියලා කැලලක් තියෙනවානේ. මුසුන් කියන්නේ මොකක් හරි දෙයක් එක්ක මොන ඔයා මොන ක්‍රීඩාවටද කැමති? ඔයා මොන දවසේද එන්නේ? අද මොන දවසද? හෙට කවද්ද? අන්න ඒ වගේ එනකොට මුසුන් කියන එක ඉස්සරහට එදෙනවා. මේ ඕනරි මුසුන් යෝයිරි ඒයෝ ඕනරි මුසුන් යෝයිරි ඒයෝ අද මොන දවසද? එතකොට ඕනරි කම්යෝයිරි ඒයෝ එහෙම කියලා කියන්න පුළුවන්. හරිද? එතකොට මෙතන බලන්න මුසුන් උන්දොංගල් චුවාහෙයෝ මොන ක්‍රීඩාවටද කැමති? එතකොට ඒකට උත්තර දෙන්න පුළුවන් චුග්ගුරල් චුවාහෙයෝ වගේ මොනවා හරි කියන්න පුළුවන් කැමති ක්‍රීඩාව. ඒ වගේ කුමන අදහස එන්න කුමන කියන අදහස තමයි මුසුන් කියලා කියන්නේ. මුසුන් කියලා තමයි ශබ්දයෙන් සමහරවිට මුසුන් කියලා නිකන් කියවෙනවා. මුසුන්. හරි. ඒ වගේම මෙතන අභ්‍යාස කීපයක් තියෙනවා. බලන්න. ගුරිමල් පොගෝ තේවාරල් වන්සොන් හසයෝ. කියන්නේ මෙන්න බලන්න look at the pictures and complete the conversations. පින්තූරය බලලා මේ සංවාදය සම්පූර්ණ කරන්න. අන්න මේක සතියේ දවස් 7 දීලා තිනවා. ඉරයෝයිල්, වරයෝයිල්, හායෝයිල්, සූයෝයිල්, මොග්යෝයිල්, කම්යෝයිල්, තෝයෝයිල් දැක්කනේ. යෝයිල් නැතුව තමයි දීලා තියෙන්නේ. ඔයාලගේ දැන් හදිස්සිය දැන් ඔයාලගෙන් සතියේ මැදදී බදාදා ඇහුවොත් අද කවද්ද කියලා ඔයාලා ගණන් කරන්න මතක තියාගන්න ඉරිදේ නම් ගණන් කරන්න. හිතින් කියන්න අද බදාදා, ඉරිදා, සඳුදා, අඟහරුවාදා, ඉල් වොල් පා සූයෝයිල් ඕන සූයෝයිල් එහෙම කියලා
ඉතින් කල්පනා කරලා කියන්න පුළුවන්. හරි. මතක තියෙනකන් ඒ කියන්නේ ඔයාලට හොඳට කටපාඩම් වෙනකන් එහෙම ප්‍රැක්ටිස් කරන්න පුළුවන්. මුලින්ම මුල දවසේ ඉඳන් කියාගෙන එන්න ඉල්වොල් හාසු මොක්ක මාද තෝයොයි අද සෙනසුරාද කියලා එහෙම මතක තියාගන්න පුළුවන්. හරි. ඔන්න මෙතන මේ අහලා තියෙන ප්‍රශ්නේ තමයි මෙන්න ඕනරි මුසුන් යෝයිරි ඒයෝ ඕනරි මුසුන් යෝයිරි ඒයෝ. හරි. එතකොට උත්තරේ දෙන්නේ මොකද්ද? අපිට කියනවා ඕනරි කොම්යෝයිරි ඒයෝ. මෙතන කොම්යෝයිල් කියලා ලිව්වනම් හරි. කොම්යෝයිල් කෙටි උත්තරයක් අපි ලිව්වම එතකොට කියවන්නේ කොම්යෝයිරි ඒයෝ. මේක මෙතෙන්ට යනවනේ. හල්ලකුරු නීතිය ඔයාලා දන්නවා කියලා හිතලා තමයි මම මේ පාඩම කරන්නේ. කොම්යෝ ඉල් ඊ ඒ යෝ. හරි. එතකොට කොම්යෝ ඉල් ඊයෝ කියන එක කොම්යෝ ඊ මේ ර උඩට ගිහිල්ලා ඊත් එක්ක සම්බන්ධ වෙලා කියනවා කොම්යෝ ඉරියේයෝ එහෙම තමයි කියවෙන්නේ. හරි. ඊට පස්සේ දෙවෙනි ප්‍රශ්නේ नेइरी मुसन योइरी एयो नेइरी मुसन योइरी एयो वायोइल අඟහරුවාදා ඕනර්. එතකොට අහන්නේ නේයිල් කියන්නේ සූයෝයිල් නේද? එතකොට සූයෝයිල් කියලා එතන අපි උත්තරේ ලියුවම හරි. සූයෝයිරි ඒයෝ. හරි. ඊළඟට තුන්වෙනි ප්‍රශ්නේ ගත්තාම ඕනරි මුසන් යෝයිරි ඒයෝ. ඕනරි මුසුන් යෝයිරි ඒයෝ දන්නවා. ඔන්න ඕනර් මොග්යෝයිල් කියලා දෙන මොග්යෝයිරි ඒයෝ. මොග්යෝයිල් කියන එක ලිව්වම හරි. ඊට පස්සේ 4 नेइरी मुसुन योइरी एयो. नेइरी मुसुन योइरी एयो. नेइල් කියන්නේ අද ඕරයෝයිල් ඕනර් ඕරයෝයිල් කියලා දීලා තියෙනවා. දැන් नेइල් හ්වායෝයිල් नेइල්. එතකොට හ්වායෝයිරි ඒයෝ. හ්වායෝයිල්. හරි. හ්වායෝයිල් අඟහරුවාදා. ඔජේ නම් ඉරයෝයිල්. මෙතනත් ඔජේ නම් ඕනර් මොග්යෝයිල් ඔජේ නම් සූයෝයිල්. ඊයේනේ. මෙතන හ්වායෝයිල් ඕනර් මෙතන ඔජේ වොරයෝයිල්. ඒ වගේ ඔයාලා මේ ප්‍රශ්නවලත් ඔයාලට ඕන විදිහට නිර්මාණය කරගෙන පුළුවන් උපරිම ප්‍රයෝජනය ගන්න. මේ දීලා තියෙන අභ්‍යාස වලින් ඔයාලා එක එක විදිහට හරව ඒවට උත්තර හොයන්න, ප්‍රශ්න හදන්න, උත්තර හොයන්න. හරි. හරි. අපි මේ ග්‍රැමර් පාර්ට් එක ගත්තට පස්සේ මෙන්න බලන්න A කියලා කොටසක් එනවා. සිගන් වෙලාවත් එක්ක එකතු වෙලා A කියලා කොටසක් එනවා. මෙන්න බලන්න A කියන්නේ නාම පදත් එක්ක එකතු වෙලා වෙලාව හෝ මොන වෙලාවෙද මොන හරි දෙයක් සිද්ධ වුණේ කියලා හඟවන පදයක්. ඔන්න බලන්න උදාහරණ බැලුවම තේනවා උවරයෝ ඉරේ ඉරේයෝ. උවරයෝ ඉරේ ඉරේයෝ. මෙන්න උවරයෝයිල් කියන්නේ සඳුදා. ඒ කියන්නේ සඳුදා. අපි මෙතන අදහස එන්නේ අපි සඳුදා දිනයේ ඉරේයෝ වැඩ කරනවා. එතන කොම්යෝ ඉරේ යොන්වාරල් පායෝ. කොම්යෝ ඉරේ සිකුරාදා දිනයේ චිත්‍රපටියක් බලනවා. චූමාරේ ශියයෝ. චූමාල් කියන්නේ සති අන්තයේ ශියෝයෝ කියන්නේ රෙස්ට් කරනවා. විවේක ගන්නවා. සති අන්තයේ විවේක ගන්නවා. හරිද? ඒ වගේ අදහසක් එන්නේ. හරි. එම දිනයේ ඒ අවස්ථාවේ මොනවා හරි දෙයක් සිදු වුණේ කොයි වෙලාවේද කියලා හඟවන්න තමයි ඒ දිනය හෝ ඒ අවස්ථාව කියන ඒ නාම පදයට පිටිපස්සෙන් ඒ කියන එක එකතු වෙන්නේ. හරි. හැබැයි
මෙන්න මෙහෙම එකක් තියෙනවා. ඒක ඊයේ අද හෙට කියන වචනත් එක්ක එකතු වෙන්නේ නැහැ. ඕනරේ ඔජේ එහෙම එකතු වෙන්නේ නැහැ. ඒක ඕනරන් නේරන් එහෙම එකතු වෙන්නේ. ඕනල් ඔජේ නේල් කියන එකත් එක්ක ඒ එකතු වෙන්නේ නැහැ. මේ දවස්වල නම් මේ සති අන්ත ඒ වගේ ඒවත් එක්ක තමයි මේ ඒ කියන එක එකතු වෙන්නේ. හරිද? ඒ වගේම මේක ස්ථානයක් සම්බන්ධ නාමපදයක් එක්ක එකතු වුණොත් එම තැනට එම ස්ථානයට එම ස්ථානයේ කියන අදහස එනවා. මෙන්න බලන්න තාරාශීනන් හේසායේ ඉස්සොයෝ. තාරා මහත්මිය කර්මාන්තශාලාවේ සිටිනවා. කර්මාන්තශාලාවේ කියන එක තමයි මෙතන ඒ කියන එකෙන් අදහස් වෙන්නේ. කර්මාන්තශාලාව හේසායේ කර්මාන්තශාලාවේ ඒ වගේ ඒ වේට ඒ වගේම පුකම්ශීනන් චිබේකායෝ පුකම්ශීනන් චිබේකායෝ කියන්නේ පුකම් මහත්මයා හෝ මහත්මිය ගෙදරට චිබේ ගෙදරට යනවා ගෙදර යනවා අර ඒ වගේ හරිද ඒ වගේ ඒ නාම පදයට එකතු වුණාම එම ස්ථානයේ එම ස්ථානයට කියන අදහස එනවා අපිට කියන්න පුළුවන් කුමාරශීනන් තිජංගේ කායෝ කුමාර මහත්මයා පොළට යනවා කුමාර ශීනන් සිජංකායෝ කිව්වොත් කුමාර මහත්මයා පොළ යනවා නේද එතකොට අපේ ඒක ගැළපීමක් නෑ නේද ඒක නිසා තමයි මේ ඒ කියන එක දාලා ට හෝ එම ස්ථානයේ එම ස්ථානයට කියන අදහස එන්නේ ඒ වගේම හිදී ඒ වගේ අදහස. එතකොට මෙතන නම් එම දවසේදී දිනයේදී එදා ඒ වගේ අදහසක් එන්නේ. චූමල්ලේ සති අන්තයේදී ඒ වගේ අන්තයේදී ඒ වගේ අදහසක් එන්නේ. නාම පදයට උපකාරක පදයක් විදිහට ඒක එකතු වෙනවා. හරි. ඊළඟට බලන්න අභ්‍යාසයක් තියෙනවා Gurimal Pogo Mumjangal Saseo. Look at the pictures and write the sentences. Gurimal Pogo Mumjangal Saseo. පින්තූරය බලලා වාක්‍ය ලියන්න කියලා තියෙන්නේ. එතකොට මෙතන බලන්න. ඉරෝයිල් ශිදා අන්න. එතකොට අපිට ලියන්න පුළුවන් ඉරේ ශිදා කියන එක අපි ලියන්න පුළුවන් යෝ ඊළඟට දෙවෙනි ප්‍රශ්නේ ගත්තට පස්සේ දෙවෙනි ප්‍රශ්නේ එන්න පායෝයිල් අඟහරුවාදා පොංගොනේ හදා හරි එතකොට අපිට මෙතන උත්තරේ ලියන්න වෙන්නේ හොයෝයිරේ 병, 원, 에, 가요, 화요일에 병원에 가요. අඟහරුවාදා දිනයේ රෝහලට යනවා. ඊළඟට 목요일 미용실에 가다. 목요일에 미용실 කියන්නේ සැලුන් එක. 목요일에
බ්‍රහස්පතින්දා දිනේ මියොන්සිඩේ සැලූන් එකට යනවා කායෝ. තෝයෝයිල් ඉල් හදා. අන්න. එහෙමනම් අපිට කියන්න පුළුවන් තෝයෝ ඉල් අන්න ඒ එකතු වෙනවා නේද? තෝයෝයිරේ සෙනසුරාදා දිනේ ඉල් හදා වැඩ කරනවා. ඉල් ඉරේයෝ ඉල් හේයෝ ඉරේයෝ ඉරේයෝ. හරි. එහෙම කියන්න පුළුවන්. හරි. ඔයාලා වෙලාව අරගෙන මේ අභ්‍යාස ඔක්කොම කරන්න. හරි. ඊට පස්සේ බලන්න දෙවනි අභ්‍යාස තියෙනවා. ගුරිමල් පොගෝ පොගිවා කච්චි තේවාරල් වන්සොන් හසයෝ. ගුරිමල් පොගෝ පොගිවා කච්චි තේවාරල් වන්සොන් හසයෝ. පින්තූරය බලා උදාහරණය පරිදි සංවාදය සම්පූර්ණ කරන්න. Look at the pictures and complete the conversations as shown in the example. හරි. පොගි කියන උදාහරණය බලන්න. වොරයෝයිල් මේ සිජං නේද? සිජං පොලක් තියෙනවා. වායෝයිල් අඟහරුවාදා සඳුදා පොල. අඟහරුවාදා චිත්‍රපටියක් බලනවා. තුයෝයිල් බදාදා දුවනවා උන්දොම් කරනවා නේද? මොග්යෝයිල් බ්‍රහස්පතින්දා නිකන් රෙස්ට් කරනවා නේද? විවේක ගන්නවා. කම්යෝයිල් සිකුරාදා බැංකුවට ගිහිල්ලා මේ බැංකුවක් නේ තියෙන්නේ බැංකුවට ගිහිල්ලා. තෝයෝයිල් shopping කරන්න ගිහිල්ලා බඩු ගන්න ගිහිල්ලා. ඉරෝයිල් වැඩ කරනවා. හරි. කොහොමද උදාහරණේ තියෙන්නේ? අන්න බලන්න උදාහරණ එකක් දෙනවා. වොරයෝයිරේ මෝහේයෝ. වොරයෝයිරේ මෝහේයෝ. මෝහේයෝ කියලා කියන්නේ මෙතන මොකද කරන්නේ? මෝහේයෝ. මෝහේයෝ. මොකද කරන්නේ? මොකද කරන්නේ කියලා අහනවා. මෝහේයෝ. මෝ. හරි. මම මේ ඩ්‍රෝවිං ටැබ් එකෙන් අකුරු ලියනකොට පොඩ්ඩක් පැහැදිලි මදි කැත්තයි. ඒක නිසා ගණන් ගන්න එපා ළමයි. හරි. එතකොට ඔන්න බලනවා උන්දොන් හේයෝ කියලා උත්තරේ දීලා තියෙනවා. ඔන්න බලන්න උන්දොන් හේයෝ කවද්ද උන්දොන් කරන්නේ? සුයෝයිල්. එහෙනම් මෙතෙන් එන්නේ සු කවද්ද? බදාදා නේද? බදාදා. සුයෝ ඉල් සුයෝයිරේ. අන්න ප්‍රශ්නය අහන්නේ මෝ හේ යෝ. සුයෝයිරේ මෝහේයෝ. සුයෝයිරේ මෝහේයෝ. සුයෝයිරේ මෝහේයෝ. පදාදා මොකද කරන්නේ? උන්දොන් හේයෝ. එහෙනම් shopping හේයෝ කවද්ද? shopping කරන්නේ කවද්ද? අන්න තෝයෝයිල්. තෝයෝයිල්. තෝයෝයිරේ මෝහේයෝ. තෝයෝයිරේ මෝහේයෝ. සෙනසුරාදා මොකද කරන්නේ? shopping හේයෝ. ඊළඟට earning ඒ කායෝ. අන්න earning ඒ කායෝ. earning ඒ කායෝ. earning ඒ කායෝ. earning ඒ කායෝ. බැංකුවට යනවා. බැංකුවට යනවා. earning ඒ කායෝ. earning ඒ කායෝ කවද්ද? කම්යෝයිල්. එහෙනම් කම්යෝයිරේ මෝහේයෝ. කම්යෝයිරේ මෝහේයෝ. සිකුරාදාට මොකද කරන්නේ? සිකුරාදා මොකද කරන්නේ? earning ඒ කායෝ. බැංකුවට යනවා. මේ බැංකුවට ගිහිල්ලා තියෙන්නේ. හරි. ඊට පස්සේ යොන්වාරල් පායෝ. යොන්වාරල් පායෝ. චිත්‍රපටියක් නරඹනවා. කවද්ද? පායෝවිල්. අඟහරුවාදා. එහෙනම් පායෝයිරේ මෝහේයෝ. පායෝයිරේ මෝහේයෝ. අඟහරුවාදා මොකද කරන්නේ? ඒක තමයි මෙතෙන්ට එන්නේ. ඒ වගේ ඒ ප්‍රශ්න ඔක්කොටම උත්තර ලියමු අපි. හරි. හොඳයි ඊළඟට කන්වර්සේෂන් එකක් තියෙන්නේ තේවා එකක්. තේවා ඉල්බෝන්. අපි බලමු මේ කාලෝ සහ මේ පුක්කාම් අතර ඇති වෙන සංවාදය මොන වගේ එකක්ද කියලා. 푸캄 씨, 주말에 뭐 해요? 토요일에
한국어를 공부해요. 일요일에 운동해요. 오늘은 뭐 해요? 오늘은 영화를 봐요. හරි බලන්න මොකද කියන්නේ කියලා 푸캄 කාලෝ. 씨, 주말에 뭐 해요? අන්න. මෙතන අහනවා කාලෝ අහනවා පුකම්ෂි පුකම් මහත්මයා චූමරේ කියන්නේ සති අන්තයේ මෝහේයෝ මොකද කරන්නේ චූමරේ මෝහේයෝ එතකොට 토요일에 한국어를 공부해요. 일요일에 운동해요. ආ එයා එතකොට පුකම් කියනවා තෝයෝ ඉරේ සෙනසුරාදා හංගුගෝරල් කොම්බුහේයෝ කොරියානු භාෂාව පාඩම් කරනවා ඉගෙන ගන්නවා ඉරයෝ ඉරේ ඉරිදට උන්දුන් හේයෝ මේ එක්සර්සයිස් කරනවා කියලා කියනවා කියන්නේ සෙනසුරාදාට කොරියන් භාෂාව ඉගෙන ගන්නවා ඉරිදට එක්සර්සයිස් කරනවා සෙල්ලම් කරනවා කියලා කියනවා. කියන්නේ සති අන්තේනේ කිව්වේ. එතකොට ඒ දවස් දෙක ඒම මොනවද කරන්නේ කියලා එයා කිව්වා. එතකොට කාලෝ ආය අහනවා ඕනරන් මොහේයෝ 오늘은 뭐 해요? 오늘은 영화를 봐요. අන්න ඕනරන් මොහේයෝ ඔයාලට ඉස්සෙල්ලා දැක්ක අපි කිව්වා නේද ඉරයෝ ඉරේ කියලා ඒ කියන එක ආවට ඕනල් නේයිල් ඒවත් එක්ක ඒ එන්නේ මෙන්න මේ අන් කියන එක එන්නේ අන් ඕනරන් මොහේයෝ අද මොකද කරන්නේ ඊට පස්සේ පුකම් කියනවා ඕනරන් යොන්වාරල් පායෝ අද චිත්‍රපටියක් බලනවා කියලා කියනවා අන්න මේ ඕනරේ කියන්නේ ඕනරේ එහෙම කියන්නේ ඕනරන් කියලා තමයි එන්නේ එතකොට තෝයෝ ඉරේ චූමරේ එහෙම කිව්වට ඕනල් කියන එකත් එක්ක අන් කියන එක තමයි එන්නේ. හරි. 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 මෙන්න මෙතන මේ ප්‍රොනවුන්සියේෂන් කොටසක් තියෙනවා. පරම් අපිට කොහොමද මේ ශබ්ද ඇහෙන්නේ කියලා මේ සමහර වෙලාවට මේ යි කියන එකයි ඊ කියන එකයි අපිට ඇහෙන විදිහ කොහොමද කියලා අපි බලමු කොහොමද කියලා ඒ ශබ්ද අපිට හරියටම ඇහෙන්නේ මේ යි කියන ශබ්දය ගොඩක් වෙලාට ඊ කියලාත් ඇහෙනවා. ඉතින් ඒකේ වෙනස්කම් කීපයක් තමයි මෙතන පෙන්නලා මේ මෙන්න මේ සංවාදයේ මේ ප්‍රොනවුන්සියේෂන් එකක් තියෙනවා පරම් එකක් තියෙනවා ඒකෙදි මේ ඊ කියන ශබ්දය යි කියන එක වෙනස් වෙවි ඇහෙන විදිහ පොඩ්ඩක් අපි තේරුම් ගත්තොත් හොඳයි. ඒකට පොඩි උදාහරණ කීපයක් එක්ක ඒ ශබ්දය ඇහෙන විදිහ දීලා තිනවා. බලමු කොහොමද කියලා. ඒක අපිට ඇහෙන්නේ. 1. 주의 주의 강의 강의 예의 예의 2. 사랑의 사랑의 우리의 우리의 හරි ඒ විදිහට තමයි ශබ්දය මේ වචනේ මේ චූයි කං ඒ විදිහට වෙනස් වෙවි ඇහෙන විදිහ තමයි එතන කිව්වේ. ඊට පස්සේ බලන්න මේ vocabulary part 2 එකේදී dates නාල්චා කොල්යොන් ඕහේ නාල්චා කොල්යොන් ඕහේ කියලා තියෙනවා දින
දින ගත්තට පස්සේ මේකේ මාසේ කැලෙන්ඩරයක් වගේ එකක් දීලා තියෙනවා. ඒකෙදී අපිට බලන්න පුළුවන් month මාසය කියන්නේ වොල් කියන්නේ වොල් මාසය. එතකොට සාමාන්‍යයෙන් අපි මේ මාසෙට කියන්නේ ඉබොන් දල් වොල් දල් දෙකම කියනවා මාසෙට. වොල් දල් සාමාන්‍යයෙන් පොදුවේ මාසය කියන එකට ගත්තොත් අපි මාසය කියන එකට වොල් කියලා කියනවා. හැබැයි මේ මාසය කියලා ගත්තොත් අපි ඉබොන් දල් මේ මාසය ඉබොන් දල්. ඊළඟ මාසය තාම් දල් next month තාම් දල් ඊළඟ මාසය ලබන මාසය චිනන්දල් last month ගිය මාසය එහෙම යන්න පුළුවන්. හරිද? මෙතන ඊරෝල් ජනවාරි ඊරෝල් පෙබරවාරි ඊවෝල් මාර්තු සම්වෝල් අප්‍රේල් සාවෝල් එහෙම එකේ ඉඳන් 12ට වෙනකන් ඉල් ඊ සම්සා ඕයුක් චිල්පල් කූෂිප් ශිබිල් ශිබී කියලා මාස 12ට අංක වලින් තමයි නම් දීලා තියෙන්නේ. ඊරෝල් පළවෙනි මාසය තමයි ජනවාරි, ඊවෝල් දෙවෙනි මාසය පෙබරවාරි එහෙම දීලා තියෙන්නේ. හරිද? එතකොට සතිය ගත්තොත් මේ ඉල් කියන්නේ දවස වොල් මාසය ඉබොන්දල් මේ මාසය චිනන්දල් ගිය මාසය තාම්දල් ලබන මාසය. හරි. චූ කියන්නේ සතිය අපි කිව්වා චූ කියන්නේ සතිය කියලා. චිනන්චු ගිය සතිය. ඉබොන්චු මේ සතිය. තාම්චු ලබන සතිය. තාම් ඉබොන් මේ සතිය. චිනන් කියන්නේ ගිය සතිය. එහෙම. එතකොට අද ගත්තොත් ඕනල් නේයිල් නම් හෙට ඔචේ නම් ඊයේ ඔයාලට අපි කිව්වා නේද? හරි. මෙතන ගත්තොත් දැන් මාස ටිකේ නම් ඔයාලා මතක තියාගන්න ඕනේ. ඒකට අපි 1 ඉඳන් 12ට ගණන් කරන හැටි මතක තියාගන්නත් ඕනේ නේද? ඉලක්කම් වලට තාම ආවේ නැහැනේ. උනාට මේක අමාරු නෑ. මේක කොරියානු ක්‍රමයටයි චීන ක්‍රමයටයි කියලා ගණන් කිරීම ක්‍රම දෙකක් තියෙනවා. මේ චීන ක්‍රමයෙන් ගණන් කරනකොට ඉල් ඊ සම්සා ඕරුක් කියලා ගණන් කරනවා. කොරියානු ක්‍රමයෙන් ගණන් කරනකොට හනාතු සෙත් නෙත් තාසොත්යසොත් කියලා එහෙම ගණන් කරනවා. මේ චීන ක්‍රමයට ගණන් කරන විදිහට තමයි මාසවලට නම් වැටිලා තියෙන්නේ. එතකොට ඉරෝල් ඊවෝල් සම්වෝල් සාවෝල් ඕවෝල් යුවෝල් චිරෝල් පරෝල් කූවෝල් ශීවෝල් ශිබිල්වෝල් ශිබිවෝල් එහෙම තමයි වැටිලා නම් අපි මාස 12ට කියන්නේ. කොරියානු භාෂාවෙන් මාස 12ට කියන්නේ. එතකොට මෙතන සුච්චා නම්බර් තියෙනවා. කියන්නේ අපි දින ගණන් කරද්දි ඉල් ඊ සම්සා ඕරුක් චිල් පල් කූ ශිප් ඊශිප් සම්ශිප් එහෙම තියෙනවා. මෙතන ඇත්තටම වලට දැන් නම්බර් පාඩම ගණන් කරන විදිය ඔයාලා දැනගෙන හිටියොත් තමයි මේ ටික ටිකක් තේරෙන්නේ. නමුත් අපි ඒ ගණන් කරන පාඩමත් කරමු. මෙතන දැන් දවස් ගත්තොත් අපි ඒකත් කියන්නේ ඉරිල් ඊයිල් සම්ඉල් එහෙම කියලා සාඉල් ඕයිල් එහෙම කියලා කියනවා. එතකොට මාස ගත්තොත් අපි කියනවා ඉරෝල් ඊවෝල් සම්වෝල් සාවෝල් ඕවෝල් එහෙම කියලා කියනවා. අද කවද්ද කියලා ඇහුවොත් අද සාවෝල් ඕනල් ටුඩේනේ ශිප් සායිල් සාවෝල් ශිප් සායිල් සූයෝයිල් එහෙම තමයි අපි දිනය කියන්නේ. ඔන්න බලන්නකෝ සාවෝල් අප්‍රේල්
දැන් අද මේ උදාහරණේ දීලා තියෙන්නේ දැන් අද 14 වෙනිදා අප්‍රේල් මාසේ දවස බදාදා දවසක්. එතකොට අපිට ලියන්න පුළුවන් සාවොල් ශිප්සා ඉල් ඒක අපිට ඕන ශිප්සා කියන එක අකුරෙන් ලියන්නත් පුළුවන්. ශිප්සා කියලා ශිප්සා ඉල් දවස සාවොල් මාසය මේ ශිප්සා ඉල් කියන්නේ දිනය දවස සූ යෝ ඉල් ඉම්නිදා කියලා තමයි සාමාන්‍යයෙන් අපි දවස කියනකොට ලියන්නේ. අන්න 7 වෙනි මාසේ 14 වෙනි බදාදා. එහෙම තමයි ලියන්නේ. හරි. ඊට පස්සේ දින ගණන් කරද්දී ඉල් කියන්නේ 1, ඊ කියන්නේ 2, සම් 3, සා 4, ඕ 5, යුක් 6, 7 චිල් 8 පල් 9 කු 10 ශිප් ඊට පස්සේ ආය 11ට ශිබ් ඉල් වෙනවා 12 ශිබ් ඊ ශිබ් සම් ශිබ් සා ශිබ් ඕ ශිබ් යුක් ශිබ් චිල් ශිබ් පල් ශිබ් කු ඊට පස්සේ 20 ඊ ශිබ් 20 ඊට පස්සේ 21 ඊ ශිබ් ඉල් ඊ ශිබ් ඊ ශිබ් සම් ඊ ශිබ් සා ඊ ශිබ් ඕ ඊ ශිබ් යුක් ඊ ශිබ් චිල් ඊ ශිබ් පල් ඊ ශිබ් කු ඊට පස්සේ සම් ශිබ් වෙනවා 30 ඉඳන් එහෙම ගණන් කරන්න පුළුවන්. නමුත් ඉතින් අපිට වැඩිම වුණොත් 31කට තමයි මාසයේදී දින ගණන් කරද්දී ඕන වෙන්නේ සම්ශිප් ඉල්. හරි ඒ විදිහට. හරි. එතකොට මෙතනත් වචන ටිකක් තියෙන බලන්න චක්නයොන් කියන්නේ ගිය අවුරුද්ද. චක් මේක ජයන්න උනාට අපි කියවෙන්නේ චක්නයොන් කියලා. චක්නයොන් උල්හේ ඔරේ කියන්නේ මේ අවුරුද්ද. නේනයොන් කියන්නේ ලබන අවුරුද්ද. ඔංචේ කියන කවද්ද. ඔංචේ වස්සෝ එහෙම කියලා කියනවා. කවද්ද කියලා ප්‍රශ්නයක් අහනකොට කවදද වෙන් කියලා අහන්නේ. සෙන්හිල් කියන්නේ බර්ත්ඩේ එක. චිංගු යාළුවා. කේක් කියන්නේ කේක් එක අපේ බර්ත්ඩේ එකකට එහෙම දෙනවා නම් ඒ මේ වචන දාලා තියෙන කේක් බර්ත්ඩේ කේක් එක. මියොක්කුක් කියන්නේ සීවීඩ් සුප් කියන්නේ අර මුහුදු පාසි දාලා හදන සුප් එක. හරි. හරි. එතකොට මෙතනත් අභ්‍යාස කීපයක් දීලා තියෙනවා. බලන්න කුරිමල් පොගෝ තේවාරල් වන්සොන් හසයෝ. Gurimal Pogo Tehvaral once look at the pictures and complete the conversation. බලන්න මෙතන අහලා තියෙන ඕනරි මෙත්වොල් මෙච්චිලියෝ ඕනරි මෙත්වොල් මෙච්චිලියෝ ඕනරි මෙත්වොල් මෙච්චිලියෝ ගැන මොන මාසේ මොන දවසද කියලා අහනවා. අන්න එතකොට අපිට කියන්න පුළුවන් යුක්වොල් ඊෂි ඉරිල් යේයෝ කියලා. එතකොට මෙතන අහලා තියෙන ඕනරි මෙත්වොල් මෙච්චිලියෝ අපි කියනවා පරොල් චිරිල් යේයෝ. ඒ වගේ අපිට ඒවට අනිත් ඒවාට උත්තර දෙන්න පුළුවන්. හොඳයි ඊළඟට ග්‍රැමර් දෙවෙනි කොටස. ග්‍රැමර් දෙවෙනි කොටසේදී අපි කතා කරන්න යන්නේ අස් ඔස්. ඒ කියන්නේ මේ අස් ඔස් කියන එක යම්කිසි ක්‍රියාපදයක් හෝ විශේෂණ පදයක් එක්ක එකතු වෙලා මොන හරි දෙයක් කරා කියන අතීත කාලයේ අපි මොන හරි දෙයක් කරා කියන අදහස හැඟෙන්න පාවිච්චි කරනවා. ඒකෙදිත් ආහෝ ඕ ස්වර වලින් අවසන් වෙන ක්‍රියාපදයක් නම් අස් කියන එක එකතු වෙනවා. ඕ ඌ ඊ කියන ස්වර වලින් අවසන් වෙන ක්‍රියාපදයක් හෝ විශේෂණ පදයක් නම් ඔත් කියන එක එකතු වෙනවා. හදා කියන කොටසෙන් අවසන් වෙන එක නම් හෙස් කියන එක එකතු වෙනවා. ඒ කියන්නේ
අස්සොයෝ, අස්සොයෝ, ඔස්සොයෝ, හෙස්සොයෝ. අන්න බලන්න මෙතන චදා කියන එකේ ආ වලින් අවසන් වෙන්නේ. එතකොට මේ දා කියන එක අයින් වෙලා අස්සොයෝ කියන එක එකතු වෙනවා. ඒක මම මෙහෙම ලිව්වොත් මේ චා දා sorry චා දා අස්සෝ යෝ. මෙතන දා කියන එක අයින් වෙනවා. හරිද? එතකොට මේ ආ කියන එකක් නැතුව තමයි ලියවෙන්නේ. මෙන්න මේ චා කියන එක මෙතෙන්ට එනවා. එතකොට ඒක වෙනවා මෙහෙම. චස් ඕ යෝ. චස්සොයෝ. හරි චස්සොයෝ. හැබැයි මෙතනදී ඕක සම්පූර්ණයෙන් වෙනස් වෙනවා. හරිද? එතන බලන්න එතන මොක් දා කියන ක්‍රියාපදයට එකතු වෙනවා. මෙතන ඕනේ තියෙන්නේ. ඕනේ තියෙන්නේ. එතකොට ආහෝ ඕනම් තමයි අස්සයෝ එකතු වෙන්නේ. ඕ ඌ ඊ ඒ වගේ වට ඔස් එකතු වෙන්නේ. එතකොට මෙතන ඔස් ඕ යෝ එකතු වෙනවා. හරි. එතනදී මේ දා අයින් වෙනවා. දා අයින් වෙලා මෙන්න මේ සම්පූර්ණ කෑල්ලම මේ ඉස්සරහට එකතු වෙනවා. එතකොට අපිට එනවා වචනය මොග් ඔස් ඕ යෝ. ඒ ඔස්සොයෝ කියන සම්පූර්ණ එකම එකතු වුණා. මෙතන අස්සොයෝ කියන එකේ ඡායකත් එක්ක මෙතෙන්ට මේ ඡායක මෙතෙන්ට ආවට පස්සේ මේ ආ කියන එක නැති වෙලා ස් කියන එක යටට ඡා කියන අක්ෂරයේ යටට ස් ඇවිල්ලා එකතු වෙලා කම්බයින් වෙලා තමයි වචනේ හැදුනේ. එතකොට හෙස්සොයෝ කියන එකත් මේ හදා කියන එක තනිකර අපි ඉල් හදා කියලා ගත්තොත් උදාහරණයක් හදා කියන කොටස අයින් වෙලා ඉල් කියන කොටස හෙස්සයෝ ඉස්සරහට එනවා. එතකොට ඉල් හෙස්සයෝ කියලා අපිට වචන එනවා. වැඩ කරා. මොගොස්සයෝ කෑවා. චස්සයෝ නිදාගත්තා. ඒ විදිහට තමයි අස්සයෝ ඔස්සයෝ ක්‍රියාපද හා විශේෂණ පදත් එක්ක එකතු වෙලා වචන හදන්නේ. sorry. හරි මෙතන තියෙනවා ගුරුමල් පොගෝ මුංජංගල් වන්සොන් හසයෝ. ගුරුමල් පොගෝ මුංජංගල් වන්සොන් හසයෝ. look at the pictures and complete the sentences. බලන්න පින්තූරය බලලා ගැලපෙන උත්තරේ තෝරන්න තියෙනවා. දැන් ඔජේ නම් බලන්න පේසායේ පස්සොයෝ නේද? මේක ඔජේ නම් ඊයේ. ඔජේ කියන්නේ ඊයේනේ. ඔජේ කොපි 마셨어요. 커피를 마셨어요. 그래서 어제 텔레비전을 봤어요. 어제 일을 했어요. 일을 했어요. හරි ඒ වගේ මේ වගේ පින්තූරය බලලා වාක්‍ය සම්පූර්ණ කරන්න පුළුවන්. දැන් අතන බලන්න දැන් මෙතන මේ මෂස්සයෝ කියලා එකක් තියෙනවා. මෂිදා කියන එක આવොත් මාෂිදා sorry මෂිදා ඒකට එකතු වෙන්නේ ඔස්සොයෝ නේද? ඔස් ඕ යෝ. එතකොට
මේක හැබැයි මෙහෙම වෙන්නේ. මාෂොස්ෝයෝ. මාෂොස්සොයෝ. මාෂොස්සොයෝ. C එකයි O එකයි E O එකතු වෙලා ඒක මෙහෙම වෙනවා. යෝ. මාෂොස්සොයෝ වෙනවා. මාෂොස්සොයෝ වෙනවා. එතකොට පොදා කියලා ගත්තොත් අපි පොදා. පොදා. ඒකටත් අස්සයෝන එකතු වෙන්නේ. සෝරි. පොදා. තන අස් ඕ යෝ. හරි. දා අයින් වෙනවා. මේ පෝ කියන එක මෙතෙන්ට එනවා. හැබැයි මෙතනදී මේ ස් කියන එක යට තියෙන නිසා මේක යටට එන්නේ නැහැ. මෙහෙම වෙනවා. පස්සොයෝ. පස්සොයෝ. මේකත් එකතු වෙනවා මෙතෙන්ට. පස්සොයෝ. ඒ වගේම තමයි ඔදානම් වස්සොයෝ. ඕ තියෙනවා නම් උවා වෙනවා. එහෙම වෙලා තමයි ඒ වචනේ හැදෙන්නේ. එතකොට මෙතන ඔජේ ඒසායේ කස්සොයෝ. ඔජේ කොපිරල් මාෂොස්සොයෝ. ඔජේ ටෙලිවිෂනල් පස්සොයෝ. ඔජේ ඉල් එස්සොයෝ. ඒ විදිහට හදාගන්න පුළුවන්. ඊට පස්සේ මේ කැලෙන්ඩරේ බලලා ඔයාලට අභ්‍යාස ටිකක් සම්පූර්ණ කරන්න තියෙනවා. බලන්න ගිරිමල් පොගෝ පොගිවා කච්චි තේවාරල් වන්සොන් හසයෝ. හරි. එහෙම බැලුවට පස්සේ බලන්න ඕවොල් මැයි කැලෙන්ඩරයක් තියෙනවා. බලන්න මෙතන 6 වෙනිදා ටීවී එක බලලා චිත්‍රපටියක් බලලා තිනවා. 10 වෙනිදා සෙල්ලම් කරලා තියෙනවා. 29 වෙනිදා උයනවා නේද? උයලා තියෙනවා. 27 වෙනිදා shopping කරලා තියෙනවා. 21 වෙනිදා පාඩම් කරලා තියෙනවා. ඒක අපිට කියන්න පුළුවන් ඕවොල් යුගිරේ මොහෙස්සයෝ. ඕවොල් යුගිල්. අන්න 6 වෙනිදා මොහෙස්සේ. මොකද්ද කරේ? යොන්වාරල් පස්සයෝ. එම උත්තර ලියන්න පුළුවන්. ඒ වගේ ඉතින් ඔයාලා මේක බලලා අභ්‍යාස වලට ඔක්කොටම උත්තර ලියන්න. හරි. ඊට පස්සේ සංවාදය දෙවෙනි සංවාදය ඊළඟට මේ දෙවෙනි සංවාදය මේ පාඩමේ 생일이 언제예요? 5월 20일이에요. 생일에 뭐 했어요? 친구가 기숙사에 왔어요. 케이크를 먹었어요. බලන්න. 생일이 언제예요? 생일이 언제예요? බර්ත්ඩේ එක කවද්ද? when is your birthday? එතකොට එයා කියනවා තාරා අහන්නේ ප්යොන් අහන්නේ තාරා කියනවා 5월 20일이에요. 5월 20일이에요. පස්වෙනි මාසේ 20 වෙනිදා කියලා කියනවා. මැයි 5. මැයි 20 කියලා කියනවා. 5월 කියන්නේ මැයි මාසෙනේ. මැයි 20 කියලා කියනවා. 생일에 뭐 했어요? 생일에 뭐 했어요? උපන්දිනේ දවසේ මොකද්ද කරේ කියලා අහනවා. 뭐 했어요? What did you do on your birthday? ඊට පස්සේ එයා කියනවා 친구가 기숙사에 왔어요. 케이크를 먹었어요. අන්න 친구가 기숙사에 왔어요. යාළුවෝ මගේ නම අතනට ආවා. 케이크를 먹었어요. ඉස්සෙල්ලා කේක් කියලා වචනයක් ආවා නේද? අන්න 케이크를 먹었어요. කිය අපි කේක් කෑවා. යාළුවොත් එක්ක කේක් කෑවා සැමරුවා කියලා කියනවා. හරි. හරි. තව වැදගත් වෙන එකක් තියෙනවා මෙතන. මෙන්න බලන්න ඔයාලා කොරියාවේ
සිත්තමකට ගියොත් සිත්තං ගියොත් අපන ශාලාවකට ගියොත් ඔයාගෙන් අහනවා ඒ ඉන්න වේටර් හරි අපන ශාලාවේ ඉන්න කෙනෙක් ඔයාගෙන් අහනවා sonnim mo tosigessoyo sonnim mo tosigessoyo ඔයා මොනවද කන්න කැමති කියලා අහනවා. එතකොට ඔයා කන්න කැමති දේ ඉල්ලන්න පුළුවන්. පිපින්පප් ජුසේයෝ, 해장국 주세요. 소주 한 병 주세요. නේද? 맥주 주세요. 된장찌개 주세요. ඒ වගේ කියන්න පුළුවන්. 해장국 하고 소주 주세요. එහෙම කියන්න පුළුවන්. ඉතින් ඒ වගේ ඔයා කන්න බොන දේවල් ඉල්ලන්න එහෙම ඒ සංවාද කරන්න ඉගෙන ගන්න මේ පාඩම් කරන අතරදිම ඒ පොඩි පොයින්ට් ඉගෙන ගන්න. හරි. ඊළඟට අපි ඇවිල්ලා තියෙන්නේ අවසාන කොටසට යන්ඩොක්වා උම්බ්යොක් කියන කොටස සෝලා ඇන් ලුනා කැලෙන්ඩර් කියන කොටසට තමයි ඇවිල්ලා තියෙන්නේ. බලන්න මෙතන තියෙනවා 한국의 달력을 보면 큰 숫자와 함께 작은 숫자로 날짜가 적혀 있는 것을 볼 수 있습니다. ඒ කියන්නේ කොලියන් කැලෙන්ඩර් බැලුවහම ඔයාලට ලොකුවට අංක තියෙන සහ පොඩියටත් අංක මාක් කරලා තියෙනවා බලා ගන්න පුළුවන්ලු. එතකොට 큰 숫자는 양력을 기준으로 한 날짜이고 작은 숫자는 음력을 기준으로 한 날짜입니다. අන්න. Large numbers based on the solar calendar can ලොකු අංක මේ solar calendar එකේ විදිහට මේ පෙන්눔 කරනවා කියනවා. පොඩි අංක lunar calendar එක නිරූපණය කරනවා කියලා කියනවා. 한국에서는 양력과 함께 음력을 아직 사용하기 때문에 달력에도 양력과 음력을 함께 표시해 줍니다. කොරියාවේදී තවමත් සෝලා කැලෙන්ඩර් එකයි ලුනා කැලෙන්ඩර් එකයි දෙකම දැනට පාවිච්චි කරන නිසා ඒ දෙකම මේ කැලෙන්ඩරේ පෙන්눔 කරනවා ලොකු ඉලක්කම් වලිනුයි පොඩි ඉලක්කම් වලිනුයි කියලා කියනවා. හරි. ඔන්න බලන්න 회사나 학교, 정부, 기관 등의 일정은 모두 양력을 기준으로 합니다. कंपनी वाला स्कूल वाला සහ රජයේ ආයතනවල සෝලා කැලෙන්ඩර් එකේ විදිහට තමයි වැඩ සිද්ධ වෙන්නේ. ඒක තමයි අනුගමනය කරන්න කියලා කියනවා. හරිද? ඊට පස්සේ නෝ 왕복절이나 한글날 등 국경일이나 법정, 공휴일도 양력이 기준입니다. ජාතික නිවාඩු දින ඒ වගේම පබ්ලික් හොලිඩේ ඒ වගේ ඒවා නිදහස් දිනය හංගල් ඩේ එක ඒ වගේ ඒවා සෝලා කැලෙන්ඩර් එක අනුව තමයි එයාලා තීරණය කරන්න කියලා කියනවා. සෝලා කැලෙන්ඩර් එකේ විදිහට තමයි එයාලා ඒ නිවාඩු දින ගන්න කියලා කියනවා. හරිද? 코로나 전통 명절인 설날이나 추석은 음력을 기준으로 합니다. කොහොම වුණත් ට්‍රැඩිෂනල් හොලිඩේ ඒ කියන්නේ එයාලගේ පාරම්පරික මේ නිවාඩු දින ඒවා
ඔය සොල්ලා චූසොක් වගේ ඒවා ලූනා කැලෙන්ඩරේ විදිහට තමයි යාලා පවත්වන්නේ කියලා කියනවා. හරි. 그래서 한국에는 양록 1월 1일과 음력 1월 1일 새해 전날이 두 번 있습니다. ඒක නිසා කොරියාවේ අවුරුදු නිව් ඉයර් දින දෙකක් තියෙනවලු. ජනවාරි 1 වෙනිදා සෝලා කැලෙන්ඩරේ විදිහට සහ ජනවාරි 1 වෙනිදා ලුනා කැලෙන්ඩරේ විදිහට එහෙම තියෙනවා කියලා කියනවා. 그리고 개인위 종교가 존중되는 한국에서는 예수님과 부처님이 탄생일일 모두 공휴일인데 예수님이 탄생일인 크리스마스 12월 25일은 양력을 기준으로 부처님이 탄생일 4월 8일은 음력을 기준으로 기념합니다. අන්න ඒ වගේම කොරියාව කියන රට හැම ආගමකටම ගෞරව කරන රටක් විදිහට බුදුහාමුදුරුවන්ගේ සහ යේසුස් වහන්සේගේ උපන්දින පබ්ලික් හොලිඩේ කරලා තියෙනවා. ක්‍රිස්මස් එක දෙසැම්බර් 25 යේසුස් වහන්සේගේ බර්ත්ඩේ එක ඒක සෝලා කැලෙන්ඩරේ විදිහට සහ බුදුහාමුදුරුවන්ගේ උපන්දිනය විදිහට අප්‍රේල් 8 වෙනිදා ඒක ලුනා කැලෙන්ඩර් එකේ විදිහට නිවාඩු දින විදිහට පත් කරලා තියෙනවා කියලා කියනවා. ඊට පස්සේ 생일이 경우에도 양력을 기준으로 하는 사람이 있고 음력을 기준으로 하는 사람이 있습니다. අන්න සමහර ජනතාවත් උපන්දිනය සමරන්න සෝලා කැලෙන්ඩරේ පාවිච්චි කරනවා. සමහර අය ලුනා කැලෙන්ඩරේ පාවිච්චි කරනවා. එහෙම කියලා කියනවා. හරි. එතකොට ඒ කියන්නේ සාමාන්‍ය සම්මත විදිහටත් පාවිච්චි කරනවා. එහෙම නැත්නම් ඔය චයිනීස් දින දර්ශනයේ විදිහට පාවිච්චි කරනවා කියලාත් කියනවා මේ උපන්දිනය සමරන්න. මේ ලුනා කැලෙන්ඩර් එක විදිහට. හරි. 이렇게 양력과 음력이 함께 쓰이고 있어서 진짜 생일이 아닌 날에 백화점이나 병원 등으로부터 고객님 생일 축하합니다 라는 문자를 받는 해프닝이 일어나기도 합니다. එතකොට මෙතන මෙහෙම දේකුත් තියෙනවා. සමහරවිට දැන් ලුනා කැලෙන්ඩර් එකේ විදිහට උපන්දින සම්බන්ධ කෙනෙකුට සෝලා කැලෙන්ඩරේ තියෙන දවසට හැපි බර්ත්ඩේ කියලා මැසේජ් එන්නත් ඉඩ තියෙනවලු ඉස්පිරිතාලයෙන්. එතකොට ඔය shopping mall වලින් ඒ වගේ දේවල් තැන් වලින් එන්න ඉඩ තියෙනවා කියලා කියනවා. හරි. ඊළඟට අපිට තියෙනවා ප්‍රශ්න ටිකක්. ඒ ප්‍රශ්න ටිකත් ඔයාලා ඉවර කරලා මේ පාඩමේ අන්තිම හරිය තියෙන ප්‍රශ්න ටිකත් අපි ඉවර කරමු. දැන් ඔයාලා මේ පාඩම ඉගෙන ගත්තා. දින, සතිය දවස්, දින, මාස
ඒ වගේ ගොඩක් දේවල් ඉගෙන ගත්තා.